බදු ගෙවන්න කැමති වුණත් වෙලාවට බදු ගෙවන එක ප්‍රශ්නයක්ද? අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව වැඩේ ඉවර කරන එක හිතට නිදහසක්. එහෙනම් අද අපි කතා කරමු ශ්‍රී ලංකාවේ බදු දින දර්ශනය නැත්නම් ටැක්ස් කැලෙන්ඩර් එක සම්බන්ධයෙන්. කලින් බදු ගෙවලා තියෙන කෙනෙක් නම් දන්නවා මොකද්ද මේ ටැක්ස් කැලෙන්ඩර් එක කියලා. රිටර්න් එක බාර දෙන්න ඒ වගේම බදු ගෙවන්න තියෙන අන්තිම දවසත් මේ කැලෙන්ඩර් එකෙන් බලා ගන්න පුළුවන්. මේක ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බදු ගෙවන්න ඕනේ ඇසෙස්මන්ට් ඉයර් එකකට. ඒ කියන්නේ අවුරුද්දක අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ඊළඟ අවුරුද්ද මාර්තු 31 වෙනිදා වෙනකන් ලැබෙන ආදායමට. ආදායම් බදු ගත්තහම වසරේ අවස්ථා 5ක් තියෙනවා බදු ගෙවන්න ඕනේ වෙන. පළවෙනි බදු වාරිකයේ ගෙවන්න තියෙන්නේ අගෝස්තු මාසේ 15 වෙනිදාට කලින්. මෙතන තව සුවිශේෂී කාරණයක් වෙන්නේ ඒ අවුරුද්දෙත් ගෙවන්න බලාපොරොත්තු වෙන බදු ප්‍රකාශය බාර දෙන්න තියෙන අවසාන දවසත් මේක වෙන එක. අගෝස්තු මාසය ඇත්තටම මතක තියාගන්න ලේසි මාසයක්. මොකද කියනවා නම් ලංකාවේ විශේෂ ආගමික සංස්කෘතික සිදුවීම් ගොඩක් මේ මාසේ සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් නුවර ඇසළ පෙරහැර, ඒ වගේම උතුරේ නන්ලූර් කන්දසාමි කෝවිලේ උත්සවය සහ මඩු මංගල්‍ය වගේ උත්සව ගොඩක් මේ මාසේ සිද්ධ වෙනවා. ඊට අමතරව මැංගුස්, රම්බුටාන් වගේ පළතුරු කන්න කැමති නම් ඔයාලටත් මේ මාසේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද මේ පළතුරු බහුල කාලයක් නිසා. දෙවැනි බදු වාරිකය ගෙවන්න තියෙන්නේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට කලින්. දීපාවලි උත්සවය, ඒ වගේම වස් කාලයේ අවසානයේ සනිටුහන් කරන ඉල් පොය දිනයක් තියෙන මාසෙ කියලා මේ මාසේ මතක තියාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා සත්ව ලෝකය ගැන අවධානයෙන් ඉන්නවා නම් මේ කාලේ තමයි සංක්‍රමණික කුරුල්ලෝ ඒ වගේම තල්මස්සුත් බහුලව දැක ගන්න පුළුවන් කාලයක් වෙන්නේ. තුන්වෙනි බදු වාරිකයේ ගෙවන්න තියෙන අවසාන දවස වෙන්නේ පෙබරවාරි මාසේ 15 වෙනිදා. පෙබරවාරි මාසේ කිව්වහම අපි කාටත් මතක් වෙන්නේ වැලන්ටයින්ස් ඩේ එකනේ. ඉතින් මේ බදු වාරිකයේ ගෙවන්න තියෙන අවසාන දවස වෙන්නේ වැලන්ටයින්ස් ඩේ එකට පස්සේ දවස. ඒක නිසා පෙබරවාරි මාසේ ඔබේ ආදරය රටටත් පෙන්වන්න අමතක කරන්න එපා. හතරවෙනි බදු වාරිකයේ ගෙවලා ඉවර කරන්න තියෙන්නේ මැයි මාසේ 15 වෙනිදාට කලින්. මේ මාසේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද වෙසක් සැරසිලි, දන්සල්, තොරන් වගේ දේවල් ගොඩක් මේ කාලේ දැක ගන්න තියෙන නිසා. ඒත් එක්කම නීත දිග මෝසම් කාලේ තද වැස්සත් පටන් ගන්නෙ මේ කාලේ. අවසාන බදු වාරිකයේ ගෙවලා ඉවර කරන්න තියෙන්නේ මේ වර්ෂා කාලයේ අවසාන වීගෙන යනකොට. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ 15ට කලින්. පොත්පත් වලට ආදරය කරන හැමෝටම මේ මාසේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මොකද මේ ජාතික සාහිත්‍ය මාසය නිසා. ඒ කියන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වගේ දේවල් ගොඩක් මේ මාසේ සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ලංකාවේ බදු දින දර්ශනය නැත්නම් ටැක්ස් කැලෙන්ඩර් එක.